ලොව පුරා බෞද්ධයන් වෙසක් පුරපසළොස්වක පොහෝ දිනය සමරන්නේ සම්බුදු තෙමකුල සිහි කරමින් මංගල්‍යයන් 3ක් යෙදීම යන අර්ථයෙන් එය තෙමකුල ලෙස හැඳින්වෙන අතර විශ්වයේ කල්ප කාලාන්තරයකට පසුව උදාවන සක්වල පුරා අතිවිශාල පිරිසකට සුවය ශාන්තිය උදා කරන අප ගෞතම බුදුපියාණන් වහන්සේගේ ඒ තෙමකුල සිහි කෙරෙන වටිනා දවසයි පළමු මංගල්‍ය සිදුහත් කුමර උපතයි. කල්ප ගණනාවක් පුරා බුදුවරු සමීපයේ විවරණ කනිමින් පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා වශයෙන් පාරමිතා සම්පූර්ණ කර දහස් ගණනක් සත්වයන් දුකින් මුදවා ගැනීමේ අදිටමින් බොහෝ දෙනාට සුව පිණිස සුදුසු කල්යල් බලා අප බෝසතාණන් වහන්සේගේ අවසන් උපත වෙසක් පොහෝ දිනක සිදුවනා. මුළු ලෝක ධාතුවම කම්පාවී මේ අසිරිමත් සිදුවීම පිළිගත්තා. දෙවන මංගල්‍ය උතුම් වූ බුද්ධත්වයට පත්වීමයි. වසර 6ක දුෂ්කරක්‍රියා කාලයකට පසු බැදුම් පිළිවෙත ඔස්සේ දස මාරසෙන් පරදවා ලෝකය නිවන මඟ විවර කරමින් අප ගෞතම බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන්නේ වෙසක් පොහෝ දවසකයි. ප්‍රඥා ආලෝකය උපදවාගෙන සියලු කෙලෙස් නසා වෙන කිසිවෙකුට නොමැති සර්වඥතා ඥානය සමගින් උන්වහන්සේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වූසේක. තුන්වන මංගල්‍ය ඉතා අඩු ආයු කාලයක වසර 45ක් පුරා අඛණ්ඩ උත්තරීතර බුද්ධ කෘත්‍ය ඉටු කරමින් වසර 5000ක ශාසනයක් පිහිටුවා තුන්ලෝකයේ දසදහස් ගණනක් සත්වයාහට පිහිටවෙමින් ඉදිරියටත් සත්වයන්ට නිවෙන්නට මඟ පාදා දෙමින් තමන් වහන්සේගේ කෘත්‍ය ඉටු කරමින් සියලු ස්කන්ධය දුකින් සදහටම නිදහස් වෙමින් තිලෝකුරු අමාමෑණී බුදුපියාණන් වහන්සේ වෙසක් පුර 15ක පොහෝ දිනක පිරිනිවන් පා වදාළසේක. මේ උතුම් සම්බුදු තෙමකුල දාන, සීල, භාවනා ආදී යෙදෙමින් සති සමාධි ප්‍රඥා වඩවා ගනිමින් ප්‍රතිපත්තියෙන් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ පුදමින් ආමිෂයෙන් උන්වහන්සේට බුද්ධ